මේ තියෙන්නේ ඔටු කිරි. අපේ රටේ නම් මේවා නෑනේ. කිරි හොයන පොඩි එකා තල්ලු කරා නේද? බලන්නකො ඉතින් කිරි දෝන හැටි. මෙහෙම දෝලා ගන්න කිරි ඉතින් කඩේට ආපුවම තියෙන්නේ මෙහෙමනේ. මේ ඔටුවන්ගේ පිටේ ඉන්නේ නම් රොබෝ කෙනෙක්. ඔටු මාස් කියන්නේ නම් අරාබියේ සුපිරි කෑමක්. ඔටුවගේ මොල්ලිය නේද මේ කඩන්නේ. ඔටුවගේ මොල්ලියේ තියෙන්නේ තෙල්ුනේ. හප්පේ තියෙන තෙල් ගොඩ. මෙන්න ඔටු රේස් එකක් පටන් ගත්තා. හප් පොච්චියේ වැටුණ නේද ඔටුවා. කාන්තාරේ නැව කියන ඔටුවා ඉතින් අවුරුදු 50ක් විතර ජීවත් වෙනවා. ඒ වගේම ඉතින් සෙල්සියස් අංශක 50ක විතර උෂ්ණත්වයකටත් තොරතුරු දෙන්න පුළුවන්. වතුරත් ලීටර් 115ක් විතර බොන්න පුළුවන් කියනවනේ. එහෙව් ඔටුවගෙන් ගන්න මේ කිරි නරක් වෙන්නේ නැතුව එළිය උනත් යන්න පුළුවන්ලු දවස් කීපයක්. එල කිරි වලටත් වැඩිය පෝෂ්‍යදායී කියනවනේ මේ කිරි. හැබැයි ඉතින් එල කිරි තරම් ඔටු කිරි නිෂ්පාදනයක් ලෝකෙ වෙන්නේ නැල්ලු. බලන්නකො මේ කිරි ටිකේ ලස්සනනේ. ඇත්තට මොනවද මේ කැටි කැටි? මෙන්න මෙයා මෙතනම කිරි බොනවා. ඇත්තට මේ කාන්තාරේ ඔටුවත් අපේ එලහරක වගේනේ. නොගන්න ප්‍රයෝජනයක් නෑනේ. ප්‍රයෝජන අරගෙන ඉතින් හරක වගේම මසටත් ගන්නවනේ. අරාබියේ උත්සවයක ඉතින් ඔටු මස් නම් වරදින්නේ නෑ. බලන්නකො මේ සාවානේ ලොකු පවුල් දෙක තුනකට කන්න පුළුවන් මේක. ඔටු මන්දියක් වෙන්න ඕනේ මේක නම්. ඔටු මස් කිලෝවක් ඩිරාම් 35ක් විතර වෙනකොට ඉතින් මේ වගේ සාවානක වටිනාකම හිතා ගන්න පුළුවන්නේ. මෙන්න තවත් පොඩි සාවානක් දිගෑරියා. ඔටු මස් ඉතින් හරක් මස් වගේ නෙවෙයි ටිකක් හයියයි කියලාත් කියනවා. ඒ වගේම ඉතින් ඌස්නයිලු. කාලා තියෙන අය කියන්නකො බලන්න විස්තර. ඔටුවා කියන්නේ ඉතින් හරි අහිංසක සතෙක්. හැබැයි ඉතින් හරි විශාල ශරීරයක් තියෙනවනේ. මහා පාරට ඉතින් ඔටුවෙක් එනවා කියන්නේ හරි ලොකු ප්‍රශ්නයක්. ඇයි ඉතින් වාහනයක හැප්පුණොත් ඉතින් මහ විනාශයක්. මැද පෙර දිග ඔටු රේස් කියන්නේත් ඉතින් හරි ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒ කාලේ නම් ඉතින් ඔටු රේස් වලදී ජොකියා විදියට පොඩි ළමයිනුත් පාවිච්චි කරාලු. හැබැයි දැන් නම් ඒවා නීතියෙන් තහනම්. බලන්නකො මේ දුවන ඔටුවන්ගේ පිටේ යන්නේ කවුද කියලා. මේ ඉන්නේ ඉතින් ඔටු රේස් වලටම නිර්මාණය කරපු පුංචි රොබෝ කෙනෙක්. මෙයාව ඉතින් මෙහෙවන්නේ දුරස්ත පාලකයෙකින්. බලන්නකො ඉතින් තාක්ෂණයට ලෝකෙ කොච්චර දේවල් විනාශ කරන්න පුළුවන්ද නේද? මෙහෙම දෙයක් හොයාගත්තේ නැත්නම් ඉතින් පොඩි උන්ට එපා මේ ඔටුවගේ පිටේ නැගලා ඔටුවට තඩි බාන්න. තඩි බාන වැඩේ නොකරත් ඉතින් සෑහෙර මිනිස්සු මේ ඔටු පට්ටි වල වැඩ කරනවා. ලංකාවේ මිනිස්සු නම් අඩු ඇති. හැබැයි ඉතින් පාකිස්තාන මිනිස්සු නම් ගොඩක් ඉන්නවා. ඔටුව ධම්මලා මෙහෙම රේස් දුවන එක ගැන මොකද හිතෙන්නේ? දාන්නකො බලන්න කමෙන්ට්